පාර්ෂන් බෝඩ් වලින් පාර්ෂන් කරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු තමයි මේ කොලම් කණු බීම්. කොලම් කණු එකම ලයින් එකකට තියෙන්න ඕනි. දික් නූලකට තියෙන්න ඕනි. නැත්නම් අපිට මේ බෝඩ් එක අල්ලන්න බෑ. මොකද මේ බෝඩ් එක අඩි 8ක් උසයි, අඩි 2ක් පල්ල තියෙනවා. ළඹ වෙන්න ඕනි. කණු හැරෙන්න බෑ. බීම් පෙරිලා තියෙන්න බෑ. ඔයාලා ඔය සැටලින් වැඩ කරන සැටලින් බාසුන් නැලාට කියලා හදියටම වැඩේ කරගන්න. නැත්නම් මේ බෝඩ් වලින් වැඩ කරගන්න අමාරුයි. අපි බලමු මේ පාර්ෂන් බෝඩ් වල අපිට තියෙන වාසි මොනවද කියලා. වාසි තමයි අපිට කාමරයක් වෙන් කරගන්න අපිට ඕන වෙනවා බ්ලොක් බල්, වැලි, එතකොට අපිට කම්බි, සිමෙන්ති, බයිඩි, ඇන. ඒ කිසිම දෙයක් ඕනේ නැහැ මේ වැඩේට. මේ වැඩේට වැඩි කට්ටිය ඕනෙත් නැහැ. මේක තුන් දෙනෙක්ගෙන් තමයි මේ වැඩේ කරේ. මේකේ පැන්ටි ලෑල්ලත් අපි ගහලා තියෙන පාර්ෂන් බෝඩ් එකේ. මේ බලන්න. මේ පැන්ටි ලෑල්ල ලස්සන තියෙනවා. මේකේ ඝනකම තියෙනවා මේ බෝඩ් එකේ අඟල් 4ක්. එතකොට අපි කනුවට තියලා තියෙන එක නාගල් 3 බෝඩ් එකක් අපි තියලා තියෙන්නේ. එතකොට ලින්ටල් බලන්න. ලින්ටලුත් අපි මේකෙම තමයි ගහලා තින්නේ. ලින්ටල් ගහලා තින්නේ ඒ බෝඩ් එකෙම තමයි. අපි මේ පැන්ටි ලෑල්ල නම් මේ බෝඩ් එක කපලා අඟලක් විතර ඇතුළට වස්සලා හදලා තියෙන්නේ. මෙතනින් කපලා ඇතුළට දාලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් අපිට මේ පැන්ටි ලෑල්ල පොඩ්ඩක් හයියට තියෙන නිසා අපි ඒක කපලා ඇතුළට දාලා හදලා තියෙන්නේ. ඒ බලන්න මෙන්න මෙතන මේ කණුව. මේ මෙතන මේ පොටි ඇදලා තියෙන තැන බලන්නකො. මේ පොටි ඇදලා තියෙන තැන මේ කණුව එළියට පැනලා තියෙන්නේ. ඒකට මේ පාර්ෂන් බෝඩ් එකකින් වැඩ කරගන්නකොට මේ කණු කොලම් කණු බීම් ඒවා හරියට තියෙන්න ඕනේ. බීම් පෙරලෙන්න බෑ. කොලම් කණු ඇඹරෙන්න බෑ. ළඹේට කෙලින් දික් නූලට කණු ටික තියෙන්න ඕනේ. ඒක මේ බලන්න මෙතන මේ ලින්ටල් අපි ඔක්කොම ගහලා තියෙන්නේ මේ පාර්ෂන් බෝඩ් එකේ. ඒතර වයරින් එකත් එහෙම මේ වයරින් එකත් අපි කපලා ඒ බෝඩ් එකෙම තමයි අපි ගහලා තියෙන්නේ. ලස්සනට තියෙනවා. ඒතර මේ බාත්රූම් එක බලන්නකෝ. මේ බාත්රූම් එකත් අපි කරගෙන තියෙන්නේ මේ බෝඩ් එකෙම තමයි. මේ බෝඩ් එකට වතුර උරන්නේත් නැහැ. මේක වැහි වලට ආව වුණා මේ පද වැහි වලට වතුර උරන්නේ නැහැ. ඒකට මේ බාත්රූම් එකේ බටර් ලයින් එකත් අපි කපලා තියෙන්නේ මේ පාර්ෂන් බෝඩ් එකෙම තමයි. අපි මේක බලමු මේ බෝඩ් එකට අපි කරන්න ඕනි මේ ජොයින්ට් එකට. මෙන්න මේ ජොයින්ට් එකට මෙයාලක තියෙන ගම් එකක් සහ දැලක්. ඒ දැල දාලා අලවන්න ඕනේ. ඇලෙව්වහම මෙතනින් මේ ජොයින්ට් එකෙන් කවදාකවත් මේක ඉරිතලන්නේ නැහැ. මෙතනින් පුපුරන්න බලන්නේ නැහැ. මොකද ඒ ගම් එක මාර හයියයි. කන්ට්‍රෝල් කරලවත් අපිට ඒක යවා ගන්න බෑ. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒක කොහොමද කරගන්නේ කියලා. මෙතන අපි මේ ටයිල් ඇක්සල් වලින් තමයි මේ දෙක පිට් කරලා තියෙන්නේ. ටයිල් ඇක්සල් වල මේකට අපි කරන දේ මේ ගම් එකක් ගාලා ඒ ගම් එක අපි විනාඩි 20ක් යන්න ඕනේ මේ ටයිල් මෝටර් එකයි මේ දෙක එකට සම්බන්ධ වෙන්න. අපි බලමු මේක මේ කොහොමද ගාගන්නේ කියලා. මේ දීරේ ගම් එකක් තියෙන්නේ. මේක මේ පිළිපාර ගම් එකක් තියෙන්නේ එහෙම ගාලා. මේක ගාලා මේක විනාඩි 20ක් තියන්න ඕනේ වේලෙන්න. කොහොම ගාලා විනාඩි 20ක් තියනවා වේලෙන්න. මේක මේ වලට බලා ගන්න ඕනේ නිසා මේ කරන්නේ මේක කොහොම ටිකක් බැට් එක ඉවර කරලා තියෙන්නේ. මේ පොඩි කැලලක් වලට පෙන්නන්නේ මේක මොකක්ද කොහොමද වෙන්නේ කියන එක කිව්වට තේරෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් කරලා පෙන්නන්න ඕනේ කියලා මට. ඊට පස්සේ මෙන්න මේ වගේ කුඩු එකක් තියෙනවා අපිට. කුඩු එකයි ගියර ගම් එකයි මම මේවට පෙන්නන්න ගෙනත් තියෙන්නේ. මම ලොකු ලීටර් 10 වාගේ කෑන් වල තියෙන්නේ බකට් වල තියෙන්නේ. මේ දෙකම එකට එන්නේ. මේ දෙකම එකම සමාන වාගේ දා ගන්න ඕනේ. සමාන අපිට බෝඩ් එක දා ගන්න පුළුවන් සයිස් එකට. අපි බලමු ගාලා මේක කොහොමද කියලා. මේක දා ගන්න ඕනේ මේක. මේක ග්‍රයින්ඩර් එකෙන් කියවන්න බෑ. මේක මාන හයිය ගම් එකක්.
බෝඩ් දෙක ඈත් වෙයි කියන එක තමයි මේක ගාන්නේ. ඒක ගන්නවත් නෑ. මේක මෙහෙම ගාලා මේ වගේ දැලක් තමයි අපි මේකට අලවන්නේ. ඒක අපි ගාන කරගොමු මේ අරගෙන. අපලක් තියාගන්න ඕනේ කපන්න මේක නැත්තම් කපන්න බෑ මේක මේක දැලක් හරියට ටිකක්. ඊපස්සේ මේක අලවන්න ඕනේ මේකේ මෙන්න. අලවලා හොඳට ඇලෙනවා. ඊපස්සේ ආයි මේ ගාමනට ගා ගන්නවා අපි මේ දැල වැහෙන්න උඩින්. හොඳට මේ දැල පොඩ්ඩක් සීල් වෙනවා වගේ. මේ දැල පොඩ්ඩක් හොඳට සීල් වෙනවා වගේ මේක හොඳට ගා ගන්න ඕනේ. ජොයින්ට් එකට මේක ගහන්න ඕනේ. ඒක තමයි බෝඩ් එකට සම්බන්ධ වෙන්නේ. මේකෙන් තමයි මේ බෝඩ් එක සම්බන්ධ කරන්නේ. මේකේ බැලෙන්නේ නැහැ මේ බෝඩ් එක හිතලන්නේ නැහැ මේක. ඒ වගේම තමයි මේක ඇදුවට පස්සේ මම බෝඩ් එකක් කියනවලත් පෙන්නන්න. ආ හොයන්නවත් බෑ බෝඩ් එක කියලා. මොනවා ගම්මේ දාලා මේක වේලෙන්න තියන්න ඕනේ. මේක දවසක් විතර වේලෙන්න තියලා මෙයාලට තව තියෙන පොටි එකක්. මේ පුඩින් ගන්න. ඒ පුටි එක කපන්න බෑ. ඒක යාළුවෝ කපන්න පුළුවන් කිව්වට ඒක කපන්න බෑ. පුටි එක හරියයි. ගාලා ඒ පුටි එකත් මම ඔයාලට දෙන්නම්. මේ දැල හොඳට අපි බහ ගන්න ඕනේ. ගම් එකෙන්ම. මේ තියෙන්නේ යාළුවෝ කොටි එකක්. මේ තියෙන්නේ මේකත් ගම් එකක්. මේ කොටි නෙවෙයි. මේක ගම් එකක්. මේක දාපු ගමන් මාර හයියක් තියෙන්නේ. මේකත් වෙන්නාම. මේක මෙහෙම අරගන්න ඕනේ. මේක මේ ජොයින්ට් එකේ වැහෙන්න මෙන්න මේ. මේ වේලෙන්න ඕනේ මම මේ ඔයාලට මේ දෙන්නන්නේ මේක මේ කරන්නේ කොහොමද කියලා. මේ කුටි එක අද ගන්න වේලෙන්න. මේ කපන්න බෑ මේ ගම්මේ කුටි හරියයි ගොඩක්. ඔච්චරයි කරන්නේ. උඩ ආයේ මේක වේලුණාට පස්සේ ආයේ මේක බෝඩ් එක ඈත් වෙන්නේ නැහැ. මේක ටයිල් ගහන්නත් පුළුවන්. මේ බාත්රූම් එක පිටුරු කරලා තියෙන්නේ මේ ටයිල් ගහන්න. මේ උඩම තමයි අපි ටයිල් ගහන්නේ. මේකේ මේ ඔරිජිනල් ගාලා. මේකේ මේ උඩම තමයි අපි ටයිල් ගහන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ටයිල් එකත් මේකෙම ගහන්න පුළුවන්. මේක අපරාධ කරන්න ඕනේ නැහැ. ටයිල් එකත් මේකෙම ගහන්න පුළුවන්. මම ඉතින් මේක ටයිල් එක ගහනකොට පෙන්නන්නම් ඔයාලට මේ කොහොමද ටයිල් ගහන්නේ කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් අපිට සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. මොනවා හරි මේ පාර්සල් බෝඩ් සම්බන්ධව ඔයාලට දැනගන්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා තියන්න. අපි කමෙන්ට් එකට උත්තර අනිවාර්යයෙන්ම දෙන්න. මේක හොඳ වැඩක් නේ. විදම ගොඩාක් අඩුයි මේ වැඩේ. ඔය සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න ඔයාලා ඉතින් අපි කරමු උදව්වක් වශයෙන්. එහෙනම් අපේ කට්ටියටම තෙරුවන් සරණයි. කට්ටියටම ජය වේවා. මෙතන බෝඩ් වල අපි සම්පූර්ණයෙන් පොටි ඇදලා තියෙනවා. මේක ආය හොයන්න බෑ බිත්තිද බෝඩ් මොනවද කියලා. බලන්නකො ලස්සනට තියෙනවා.